අද මම හදන්න යන්නේ කිරි කොස් එකකුයි අඹ කරියකුයි. මේ කොස් පැකට් එකේ ග්‍රෑම් 500ක් තියෙනවා ඇටත් එක්කම. මම මේක ගත්තේ ලංකාවේ ග්‍රොසරි ෂොප් එකකින්. මේ පැකට් එක වුණා ඩොලර් 8යි ගාණක් මට මතක විදිහට. ඒත් එක මම මේ වගේ පැකට් කරපු අඹ හේකුත් ගත්තා. එතන තියෙනවා ග්‍රෑම් 400ක්. මම මේ අඹ ටික හොඳට සෝදලා අරගෙන දැන් එකතු කරගන්නවා මිරිස් කුඩු, කහ කුඩු, බෙදපු 3-5 කුඩු, ඒකම අමු 3-5 කුඩු. දැන් මේ ටික හොඳට මම කවලම් කරනවා. ඊළඟට මම කොස් ටිකත් හොඳට සෝදලා මේ වගේ සෝස් පෑන් එකකට එකතු කරගන්නවා. ඊළඟට ඒකට එකතු කරනවා කහ කුඩු, 3-5 කුඩු, ගම්මිරිස් කුඩු, කුඩු කරගත්තු අබ, ඒ වගේම තලාගත්ත සුදු ලුණු. දැන් මම මේ කොස් එකට එකතු කරගන්නවා කපාගත්ත ලුණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු කෑල්ලක්. තව අපි එකතු කරන්න ඕනේ ඔලුහල් තේ හැඳි කාලක් විතර. ඒත් එක්කම අවශ්‍ය ප්‍රමාණයට ලුණු. දැන් මම එකතු කරගන්නවා පොල් කිරි. මම මේ පොල් කිරි එක හදාගෙන තියෙන්නේ ටිකක් දියාරුවට. අපි ඉස්සෙල්ලාම උකු පොල් කිරි එකතු කරගත්තොත් මේ කොස් ටික හොඳට තැම්බෙන්නේ නැහැ. ඕගලන්ට පුළුවන් වතුරෙන් මේ කොස් ටික තම්බලා ඊට පස්සේ උකු පොල් කිරි එකතු කරන්න. දැන් මම මේ පෑන් එක වහලා මේ කොස් ටික තැම්බෙනකන් උයා ගන්නවා. මේ කොස් ටික දැන් තැම්බිලා තියෙන්නේ. මම ඊළඟට එකතු කරනවා උකු පොල් කිරි. උකු පොල් කිරි එකතු කරලා අපි මේ විදිහට පියනෙන් වහලා තවත් විනාඩි 10ක් විතර උයා ගන්න ඕනේ. මම දැන් මේ කොස් එකට එකතු කරගන්නවා ගම්මිරිස් ඇට කීපයකුත්. මේ කොස් එකේ පියන ඇරලා ඉවරලා අපි සැරින් සැරේ හැඳි ගාන ගමන් තමයි උයන්න ඕනේ. එහෙම නැත්නම් මේ කිරි කැටි ගහනවා. මම මේ කොස් පැකට් එක ගැන පොඩි රිවිව් එකකුත් දෙන්නම්. ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් ගන්නවා නම් මේකේ බ්‍රෑන්ඩ් එක දඹුල්ල ජැක් ෆෘට් කියලා. මේ කොස් ඇට නම් හොඳට තැම්බෙන්නේ නැහැ. මං හිතන්නේ මම දියකිරි වලින් තම්බපු නිසා වෙන්න ඇති. ඕගොල්ලෝ උයනවා නම් ඉස්සෙල්ලා වතුර දාලා කොස් ඇට තම්බලා උයන්න. ඒ හැරෙන්න කිරි කොස් එක නම් හරිම රසයි. ලංකාවේ වගේ ඔතෙන්ටික් රසට තියෙනවා. හැදුවට පස්සේ දැන් මම හදන්න යන්නේ අඹ කරි එක. ඉස්සෙල්ලා මේ වගේ මැටි අතිලයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරනවා. තෙල් ටික රත් වෙගෙන එනකොට මම අබ ඇට ටිකක් එකතු කරනවා.
අබ ඇට ටික පිපිරීගෙන එනකොට මම එකතු කරගන්නවා වේලිච්ච මිරිස් කෑලි කිහිපයක්. ඊළඟට එකතු කරගන්නවා තලාගත්ත සුදු ලුණු, කරපිංචා, රම්පේ, අමු මිරිස්, ලුණු, අපි මේ ටික වෙලාවක් තෙල් වල බැදෙන්න තියන්න ඕනේ. තව මම එකතු කරගන්නවා තලාගත්ත කරදමෝග කරාබු නැටි. මම මේ අඹ කරි එකක් උයන්නේ අවුරුදු 2කට පස්සේ. දැන් මම එකතු කරගන්නවා අඹ ටික. මේ අඹ ටික තැම්බෙන්න මම ඉස්සෙල්ලම එකතු කරගන්නවා දිය කිරි ටිකක්. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් එකතු කරනවා. සීනි තේ හැඳි 3ක් විතරත් එකතු කරනවා. මේ අඹ එක ටිකක් ඇඹුල්. දැන් මම එකතු කරගන්නවා මිටි කිරි කෝප්ප භාගයක් විතර. දැන් අඹ එක හොඳට තැම්බිලා තියෙන්නේ. මම දැන් ලිප ඔෆ් කරනවා.